ඔයාලා හිතන්නේ මේ කොහේ කියලාද? මේක තමයි මහරගම ටවුන් එක. ඉතින් අපිට පේන්නේ මේ විදිහට අර ඈත පේන චූටි කණුවක් වගේ තියෙනවානේ. ඒ තමයි නෙළුම් කුළුණ. ඔයාලට නම් පේන්නේ නැතුව ඇති. හැබැයි මෙතනට ආවොත් පේනවා. මේ තමයි විශ් ෆර්ටිලිටි හොස්පිටල් එක. මෙතනට ආවහම පුදුම සැනසීමක් තියෙනවා. ඇයි දන්නවද? අපේ හොස්පිටල් එකට ගොඩක් එන්නේ බබාලා ප්‍රමාද වුණ අය. ඉතින් ඒ අම්මලා තාත්තලා අපිත් එක්කත් කතා කරනවනේ. ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි විදිහට තමයි කතා කරන්නේ. ඉතින් එයාලට මුලින්ම හම්බ වෙන්නේ අපිවනේ. ඉතින් එයාලා ගොඩක් වෙලාවට එයාලගේ මුළු ජීවිත කාලෙම දේවල් අපිත් එක්ක කතා කරනවා. අපිත් ඉතින් කතා කරනවා. එයාලා කියන ඒවා ඉතින් අපේ ඔළුවට ගොඩක් යනවා. ඔයාලා දන්නවද? අපි ගෙදර ගියාමත් ඉතින් අපිට ඒ අම්මලා තාත්තලා කියන දේවල් තමයි මතක් වෙන්නේ. මම කවිෂා. මම ඉන්නේ මේ හොස්පිටල් එකේ රිසෙප්ෂන් එකේ. මෙහෙට එන අම්මලා තාත්තලා අපේ ડોක්ටර් හෙලටුවන් සර්ටත් කලින් හම්බ වෙන්නේ මාව. මං මොනවද කරන්නේ මෙතන? මං කියන්නම්. මට තියෙන වැඩේ තමයි මුලින්ම අපේ රිසෙප්ෂන් එක චුට්ටක් අස් කරලා අපිට ඕනි කරන පොත් ටිකත් අරගෙන පෑන් ටික අරගෙන ඊට පස්සේ ඉතින් අපේ හොස්පිටල් එකට එන අම්මලා තාත්තලා එනකම් බලන් ඉන්නවා. බලන් ඉන්නවා කියන්නේ ඉතින් බලන් ඉන්න දෙයක්වත් නැහැ. මම එද්දිත් ගොඩක් අම්මලා තාත්තලා වෙලා වාඩි වෙලා ඉන්නවා. මම තමයි පරක්කු. මම ගිහිල්ලා ඉතින් ෂේප් වෙන්නත් එක්ක පොඩි චැට් එකක් දාලා උදේම වැඩේ පටන් ගන්නවා. මගේ මූණ දැක්කම ඉතින් යාලා බනින්නෙත් නැහැ. ડોක්ටර් කීයටද එන්නේ කියලා තමයි අහන්නේ. හැබැයි ඉතින් ඒ වෙනකොටත් ડોක්ටර් පාන්දර අපිටත් කලින් ඇවිල්ලා හොස්පිටල් එකේ ඉන්නවා. අපේ ડોක්ටර් ඉතින් උදේ පාන්දර ඉඳන් වැඩ තියනවානේ. අපේ ෆොරින් පේෂන්ට්ස්ලට Zoom මීටින් ගන්න, ඊට පස්සේ තියටර් එකේ වැඩ ආйти ස්ටාෆ් එකත් එක්ක කතා කරන්න. මම අපේ ડોක්ටර්ට කේන්ති යනවා නම් දැකලා නැහැ. එයා හරි හොඳයි යන්නේ. අපි යාට ආදරේ. මං විතරක් නෙමෙයි අපේ ස්ටාෆ් එකේ හැමෝම යාට ආදරේ. අපිටත් වඩා ආදරේ මෙතෙන්ට එන අම්මලා තාත්තලා. මාව ටිකක් පේන්නේ නැහැ වගේනේ. දැන් හරිනේ. අපි ඉස්සරහට අපේ හොස්පිටල් එකේ විස්තර ටිකක් කතා කරමු. ඊට කලින් මං ආසම තැනට යන්නද? යන්න. මම ඉතින් උදේ 9ට වැඩට එන්නේ. 10 11 වෙනකොට ඉතින් ඉවසන්නම බෑ. ඒ වෙලාවට ඉතින් මං කරන්නේ එනවා අපේ රූෆ්ටොප් එකට. රූෆ්ටොප් එකේ තමයි අපේ කැන්ටින් එක තියෙන්නේ. අපි බලමු අපේ කැන්ටින් එකේ අද මොනවද තියෙන්නේ කියලා. ඉන්දියාප්, බටර් කේක්, සෑන්ඩ්විචස්, බන්නීස්. එතකොට ආයිත් හවසට අපේ කැන්ටින් එකේ තියෙනවා පොල් රොටි එක ඉඟුරුතේ. මං නම් ආසතින් බටර් කේක් වලට. මම වගේ කට්ටියට හොඳට කන්න. කොච්චර කෑවත් ඉතින් ඉරට්ටක් වගේ තමයි. ඒකට මේ අපේ නිලංකා. එයා තමයි මෙහෙන අම්මලා තාත්තලාට රස කෑම දෙන්නේ. මම පොඩි බටර් ටිකක් නිලංකට ගෑවි ඉතින් බටර් කේක් කෑල්ලක් කන්න. අපේ හොස්පිටල් එකේ මං අද පෙන්නුවේ අපේ කැන්ටින් එක විතරනේ. අපේ හොස්පිටල් එකේ තව ගොඩාක් තැන් තියෙනවා අම්මලා තාත්තලාට ඇවිල්ලා සන්තෝෂෙන් සැහැල්ලුවෙන් ඉන්න. මොකද සමහර අය එන්නේ ඈත ඉඳන්. සමහර අය එන්නේ පාන්දර. සමහර අයට ඉතින් පාන්දරේ දුයා ගන්න බෑනේ. එහෙම වෙලාවට ඉතින් අපේ කැන්ටින් එකට ඇවිල්ලා බඩ පුරව ගන්නවා. මම බඩ පුරව ගන්නයි දන්නවද? මං කලිනුත් කිව්වනේ 11 විතර වෙනකොට එනවා ඉතින් මාර බඩගින්න. ඒ වෙලාවට ඉතින් මං හැමෝටම හොරෙන් ඇවිල්ලා බටර් කේක් කෑල්ලක් කාලා ආයිදුවනවා. මෙන්න බොලේ ඉතින් ඒ යනකොට අම්මලා 4-5 දෙනෙක්වත් පොලිමේ ඉන්න මං එනකම්. මං ඉතින් එතනට යද්දි හිනාව දාගෙන යනවා. එතකොට ඉතින් බනින්න බෑනේ. එයාලා ඉතින් ඒ අහන්නෙත් අපේ හෙළරුවන් සේවකයෙක්ද හම්බෙන්න පුළුවන් කියලා. අපි දන්නවා ඉතින් අම්මලා තාත්තලාගේ බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. හැබැයි කිරිසිහිනේක බලාපොරොත්තු කියන එක ලේසියෙන් අතාරින්න බෑ. මෙතනට එන හැම අම්මා කෙනෙක්වම සාර්ථකත්වයේ උපරිමයටම අරන් ගිහලා තමයි අපි නවතින්නේ. දන්නවද? විශ් හොස්පිටල් එකෙන් දවසකට ළමයි 4 දෙනෙක්ව ලෝකෙට දෙනවා. ඉතින් ඒ වගේ තැනක වැඩ කරන එක ඇත්තට මටත් හරි ආඩම්බරයක්. ඔක්කොටම වඩා මට තියෙන ආඩම්බරය මොකක්ද දන්නවද? මං හිතන්නේ මටත් වඩා මේ හොස්පිටල් එකේ වැඩ කරන හැමෝගෙම තියෙන ආඩම්බරය එක තමයි. අපේ ජොබ් එකට එහා ගිය යුතුකමක් අපි කරනවා. අම්මලාගේ දුක අහන්න, එයාලගේ කතා අහන්න, එයාලගේ හිතේ තියෙන ප්‍රශ්න විසඳන්න, එයාලගේ මානසික බරක් තියෙනවා නම් ඔළුවේ ඒ දේවල් නැති කරන්න. ඒ හැම දෙයක්ම අපි අපේ සහෝදර සහෝදරයන්ට වගේ ඉතින් එයාලට කරලා දෙනවා. මේ ෆෝන් එකට එන කෝල් ටික ඉතින් ඔයාලා දන්නවනම් දවල් රෑ නැතු ඔයාලා අපිත් එක්ක කතා කරන්නේ අපේම ගෙදර අය වගේ. කතා විතරයි අපි කේක් කෑල්ල වේලෙනවා. හරි හරි. දැන් ඉතින් මාව හොයන නැති. අපි ඉක්මනට යමු.
මොන ගිනි විජ්ජුම්බරයක් වෙලා දන්නේ නැහැ අපි ඉතින් ලිෆ්ට් එකේම යන්. රුකේ කෑවා වගේ නෙවෙයි අහුණා. දැන් ඉතින් දවල්ට කනකොට හවස 4-5 වෙනවා. මේ වෙලාවට නම් හොස්පිටල් එකේ කට්ටිය හරියට බිසි. ඩොක්ටර් අපොයින්ට්මන්ට්ස් එහෙන් යනවා, ෆාමසි එකේ එතන වැඩ, එතකොට ටෙස්ටිං කරන ඒකේ වැඩ. ඔයාලා හිතන්න පැය ගාණක් හිටගෙන ඉන්නවා කියන එකත් ඉතින් අපිට ලේසි නෑ. ඔන්න මගේ තැනට දැන් එන්නයි හදන්නේ. කොච්චර වෙලාවක් හිටගෙන හිටියත් කමක් නැහැ. ඉතින් අම්මලා තාත්තලා සතුටු වෙනවා. අපොයින්ට්මන්ට්ස් වලට කට්ටිය යවන්න ඕන ඉතින් දැන්. මේ ඉන්නේ මගේ යාළුවා. ඔයාලා හිතුවේ නේද මම බටර් කේක් කන්න හොරෙන් පැන්න කියලා? නෑ නෑ. අපි හැම කවදාවත් වැඩ වලින් මග අරින්නේ නෑ. එහෙනම් මං ආයිත් වැඩ පටන් ගන්නවා. තව මේ වගේ විස්තර කරගෙන මං ආයිත් එන්නම්කෝ. එතකන් Wish Fertility Hospital Dr. Helaruwan YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, අපිත් එක්කම ඉන්න. මගේ වල්පල් අහගෙන හිටියට thank you.